මේ වීඩියෝ එකෙන් අදත් මම අරගෙන ආවේ ඉංග්ලිෂ් නිවුස් පේපර් ආටිකල් එකක එක්ස්ප්ලනේෂන් එකක්. ඉතින් මේ නිවුස් පේපර් ආටිකල් එකේ හෙඩ්ලයින් එක වෙන්නේ ගණේමුල්ල සංජීවනම් අපරාධකරු ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වෙච්ච ඉසාරා සෙව්වන්දි නේපාලයේදී අත්අඩංගුවට ගැනීම සම්බන්ධව. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාට ඔයාගේ ඉංග්ලිෂ් රීඩිං ස්කිල්ස්, ලිස්නිං ස්කිල්ස් වගේම අලුත් ඉංග්‍රීසි වචන ඉගෙන ගැනීමෙන් ඉංග්ලිෂ් වොකැබුලරි නොලෙජ් එක ඉම්ප්‍රූව් කරගන්නත් අවස්ථාව ලැබෙනවා. ඉතින් මේ නිවුස් පේපර් ආටිකල් එක මම එක්ස්ප්ලেইন කරද්දි ඒක පැහැදිලිව අහගෙන ඉඳලා ඔයාට ඔයාගේ ඉංග්ලිෂ් ලිස්නිං ස්කිල්ස් ඉම්ප්‍රූව් කරගන්න පුළුවන්. ඒ වගේම වීඩියෝ එක පෝස් කරලා මේක තනියෙන් රීඩ් කරලා ඔයාට ඉංග්ලිෂ් රීඩිං ස්කිල්ස් ඉම්ප්‍රූව් කරගන්නත් හැකියාව ලැබෙනවා. Police investigations have revealed that Ishara Sewwand, the main suspect in the murder of organized crime figure Ganemulla Sanjeeva, fled Sri Lanka by boat from Jaffna and spent about 3 weeks in India before traveling to Nepal by road, spending nearly 6.5 million rupees on her escape. පොලිස් ඉන්වෙස්ටිගේෂන්ස් මෙතන පොලිස් ඉන්වෙස්ටිගේෂන්ස් කියලා හඳුන්වන්න තියෙන්නේ පොලිසිය විසින් සිදු කරන ලද විමර්ශන කියන එක. රිවීල්ඩ් කියන්නේ හෙළිදරව් කරගෙන තිබෙනවා කියන එක. මෙයින් සස්පෙක්ට් කියන්නේ ප්‍රධාන සැකකරු. ඒ වගේම ඕගනයිස්ඩ් ක්‍රයිම් ෆිගර් කියලා හඳුන්වලා තියෙන්නේ සංවිධානාත්මක අපරාධකරුවෙක් කියන එක. fled ශ්‍රී ලංකා by boat from Jaffna කියන්නේ ශ්‍රී ලංකාවෙන් පලා ගියා බෝට්ටුවකින් යාපනයේ සිට කියන එක. spent about 3 weeks in India කියන්නේ ඉන්දියාවේ සති 3ක පමණ කාලයක් රැඳී සිටියා කියන එක. Before travelling to Nepal by road කියන්නේ නේපාලයට ගමන් කිරීමට පෙර by road කියලා මෙතන හඳුන්වලා තියෙන්නේ ගොඩබිම් මාර්ග ඔස්සේ කියන එක. Spending nearly 6.5 million rupees on her escape කියන කොටසේ අර්ථය වෙන්නේ ඇයගේ පැන යාම වෙනුවෙන් ආසන්න වශයෙන් nearly කියන්නේ ආසන්න වශයෙන් රුපියල් මිලියන 6.5ක් ඒ කියන්නේ ලක්ෂ 65ක පමණ ප්‍රමාණයක් වේදම් කර ඇති බව. Police spokesman told reporters that Sewwandi was tracked down and taken into custody in Nepal by Criminal Investigation Department (CID) and a special police team operating under the direct supervision of the IGP. මෙතන පොලිස් ස්පෝක්ස්මන් කියලා හඳුන්වලා තියෙන්නේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියන එක. රිපෝටර්ස් කියන්නේ වාර්තාකරුවෝ. track down කියන්නේ ලුහුමැද ගොස් අල්ලා ගැනීමට, taken into custody කියන්නේ අත්අඩංගුවට ගැනීම. criminal investigation department ලෙස හඳුන්වලා තියෙන්නේ අපි පොදුවේ CID කියලා හඳුන්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව. Special police team operating under the direct supervision of the IGP කියලා කියන්නේ පොලිස්පතිවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන විශේෂ පොලිස් කණ්ඩායමක් කියන එක.